උතුරු කොරියානු හා දකුණු කොරියානු රටවල් දෙක අතර දේශ සීමාවේදී වෙඩි හුවමාරුවක් සිදු ඇතැයි වාර්තා කරනවා. දකුණු කොරියානු හමුදාව පවසන්නේ මධ්‍යම මායිම් නගරයක් වන චියවොන්හි ආරක්ෂක මුරපොළකට උතුරු කොරියාව දෙසින් වෙඩි ප්‍රහාර එල්ල වූ බවයි. තමන් එයට ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළ බවත් දකුණු කොරියාව විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් පැහැදිලි නොමැති බවත් දකුණු කොරියාව ලෝක මාධ්‍යට පවසා තිබෙනවා. උතුරු කොරියානු හමුදාවන්හි විශේෂ හැසිරීමක් සම්බන්ධව කිසිදු සලකුණක් නොමැති බවත් මෙම වෙඩි තැබීම හදිසි අනතුරක්ද එම නැතිනම් සිතාමතා සිදු කළ දෙයක්ද යන්න පිළිබඳව වැඩිදුරටත් සොයා බලන බවයි දකුණු කොරියාවේ හමුදා අංශ විසින් සඳහන් කර තිබුණේ. කෙසේ වුණත් තුවාලකරුවන් පිළිබඳව මෙතෙක් වාර්තා නොමැති බවත් වැඩිදුරටත් සඳහන් වෙනවා. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දින 21කට පසු ප්‍රථම වරට පසුගිය මේ පළවෙනිදා මාධ්‍ය මගින් පෙනී සිටීමෙන් අනතුරුව මෙම සිදුවීම වාර්තා වීමක් විශේෂත්වයක්. ලොව වඩාත්ම ශක්තිමත් දේශ සීමා පවතින උතුරු කොරියානු සහ දකුණු කොරියානු දේශ සීමාව අතර මෙවැනි සිදුවීම් දුර්ලභ බවත් විචාරකයන් පවසනවා. දෙරට අතර මෙවැනි වූ සිද්ධියක් අවසන් වරට වාර්තා වුණේ 2017 වර්ෂයේදී. කෙසේ වෙතත් පසුගිය දෙවසර තුල දෙරට අතර බොහෝ බැඳීම් ශක්තිමත් වූ අතර දකුණු කොරියානු ජනපති මූන් ජේ සහ උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන් අතර මිලිටරි ගිවිසුමකටත් පසුගියදා අත්සන් ලැබුණා. ඒ අනුව හිතාමතා වෙඩි තැබීමක් සිදු වූයේ නම් ඒ ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවත් දකුණු කොරියාව විසින් BBC ලෝක සේවයට පවසා තිබෙනවා. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි subscribe කරන button එකට එහා පැත්තේ තියෙන පුංචි bell icon එක click කරොත් මේ වගේ වීඩියෝ එකක් දාපු සැනින් ඒ notification එක ගෙන්න ගන්නත් ඔබට පුළුවන්.